අයිබෝන් ඔයාලා හැමදෙනාටම. 2025 වසරේ ලෝකයේ අතිවිශාලතම මෝටර් රථ සමාගම් පිළිබඳව කතා කිරීමට අද අපේ වීඩියෝවට සාදරයෙන් පිළිගනිමු. මේ වීඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ මෝටර් රථ කර්මාන්තයේ අනාගතය ගැන හඳුනා ගන්න සහ එහි මූලික ක්‍රමවේද වගේම එහි භාවිතා වන නවීන තාක්ෂණය ගැන කතා කරන්නයි. එනම් ලෝකයේ විශාලතම මෝටර් රථ සමාගම් 10ක් පිළිබඳව විශ්මිත තොරතුරු දැන ගැනීමට මෙම වීඩියෝ එක අවසන් වනතුරු ලෝකයේ වටේ සමගින් රැඳී සිටින්න. අංක 10 සුසුකි මෝටර්ස්. සුසුකි කුඩා සහ මධ්‍යම පරිමාණ වාහන නිෂ්පාදනයේ ඉතා සාර්ථක සමාගමකි. 2024 දී සුසුකිගේ මෝටර් සමාගමේ ගෝලීය වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන් 17.6ක් විය. එය ජපානයේ පදනම්ව ක්‍රියාත්මක වන අතර විටාරා සහ බැලේනෝ වැනි මෝටර් රථ 2025 වසරේ අලෙවි වර්ධනය පවා ආරම්භයි. 1937 වසරේ මිචියෝ සුසුකි විසින් ස්ථාපිත කරන ලද මෙම සමාගම තම විශේෂ වාහන නිෂ්පාදනයෙන් පාරිභෝගිකයින්ගේ හදවත දිනා ගන්නා අතර ආසියාව තුළ ප්‍රසිද්ධියට පත්ව ඇත. අංක 9 මර්සඩීස් බෙන්ස්. මර්සඩීස් බෙන්ස් සමාගම ජර්මනියෙන් ආරම්භ වී Features and Personality of Vehicle Manufacturing වලට ප්‍රසිද්ධයි. 2024 දී මර්සඩීස් බෙන්ස් සමාගමේ ගෝලීය වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 73.8යි. 1886 වසරේ ගොට්ලීබ් ඩයිම්ලර් සහ කාල් බෙන්ස් විසින් ස්ථාපිත කරන ලද මෙම සමාගම වසර ගණනාවක අධිතාක්ෂණික මෝටර් රථවල නවීන ගුණාංග ඉස්මතු කරන අතරම ඔවුන්ගේ EQ විදුලි රථ පෙළ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා අනුව ඉහළ අලවියක් ලබා දී ඇත. අංක 8 BMW. BMW ජර්මනියේ සමාගමක් වන අතර විශේෂයෙන්ම ආරක්ෂාකාරී සහ කාර්යක්ෂම වාහන නිෂ්පාදනයේදී ප්‍රසිද්ධයි. 2024 දී BMW සමාගමේ ගෝලීය වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 49.2යි. 1914 වසරේදී කාල් රැප් සහ ෆ්‍රාන්ස් ජෝසප් පොප් විසින් ස්ථාපිත කරන ලද මෙම සමාගම ඉහළ තාක්ෂණික නිෂ්පාදනය සහ විදුලි වාහන තාක්ෂණයේ නව මාර්ගයක් හඳුනාගෙන ඇත. ඔවුන්ගේ i4 සහ iX3 විදුලි වාහන ඉතා තාක්ෂණික මට්ටමින් නිර්මාණය කර ඇති අතර වැඩි කාර්යක්ෂමතාවය සහ වාහන පරිසර හිතකාමී බවක් ඔවුන් අරමුණු කරගෙන තිබේ. අංක 7 Hyundai Motor Group. Hyundai Motor Group Hyundai සහ Kia සමාගම් අඩංගු කරන ලද ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයන්ගෙන් එකක් වන අතර 1967 දී චුන්ජුයන් විසින් දකුණු කොරියාවේ ආරම්භ කරන ලදී. මෙම සමාගම අඩු මිලට ඉහළ තත්ත්වයේ වාහන නිෂ්පාදනය සඳහා ප්‍රකට වන අතර හයිබ්‍රිඩ් සහ විදුලි රථ තාක්ෂණයද මඟ පෙන්වයි. 2024 වර්ෂයේ Hyundai Motor Group සමාගම ලෝකයේ ප්‍රධානතම වාහන සමාගමක් ලෙස ඩොලර් බිලියන 130ක පමණ ආදායමක් වාර්තා කරයි. අංක 6 General Motors. General Motors එක්සත් ජනපදයේ පිහිටි සමාගමක් වන අතර විශේෂයෙන් Chevy Bolt සහ GMC Hummer EV විදුලි රථ නිෂ්පාදනයේ ඉතා ජනප්‍රිය වේ. 2024 දී General Motors සමාගමේ ගෝලීය වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 56.2යි. 1908 වසරේ විලියම් සී ඩියුරන්ට් විසින් ස්ථාපිත කරන ලද මෙම සමාගම විදුලි වාහන තාක්ෂණය මත යම් ප්‍රතිඵලයක් ලබා ගැනීමට කටයුතු කරයි. අංක 5 Stellantis. Fiat Chrysler සහ PSA එකට එක්වූ Stellantis ඉතාලිය ප්‍රංශය පදනම්ව ක්‍රියාත්මක වන සමාගමකි. 2024 දී Stellantis සමාගමේ ගෝලීය වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 69.5යි. 1899 වසරේ ජිවානි ඇනියලි විසින් ස්ථාපිත කරන ලද මෙම සමාගම ජීප් සහ ඩෝජ් වැනි ප්‍රසිද්ධ මෝටර් රථවල අලවිය විශාල ප්‍රතිඵල ලබා දී ඇත. අංක 4 Ford Motor Company. Ford Motor Company එක්සත් ජනපදයේ පිහිටි සමාගමක් වන අතර Mustang Mach-E සහ F-150 Lightning වැනි විදුලි රථ නිෂ්පාදනයේ ඉතා ජනප්‍රිය වේ. 2024 දී Ford සමාගමේ ගෝලීය වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 55.3යි. 1903 වසරේ හෙන්රි ෆෝඩ් විසින් ස්ථාපිත කරන ලද මෙම සමාගම නව පවර් බූස්ට් තාක්ෂණය සහ ඉකෝබූස්ට් එන්ජින් සමග වැඩි කාර්යක්ෂමතාවය සහ පරිසර හිතකාමී වාහන නිෂ්පාදනයේ පාරිභෝගික අවස්ථා ඉටු කරන සමාගමකි. අංක 3 Toyota. Toyota ජපානයේ ආරම්භ වී Prius සහ Mirai වැනි විදුලි සහ හයිබ්‍රිඩ් රථ නිෂ්පාදනයේ සාර්ථකත්වයක් ලබා දී ඇත. 2024 දී Toyota සමාගමේ ගෝලීය වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 237යි. 1937 වසරේ කිචිරෝ ටොයෝඩා විසින් ස්ථාපිත කරන ලද මෙම සමාගම හයිබ්‍රිඩ් සිනර්ජි ඩ්‍රයිව් තාක්ෂණය හරහා විදුලි හා එන්ජින් එකට එකතු කර කාර්යක්ෂමතාවය ලබා දීමට හැකි වූ සමාගමකි. අංක 2 Volkswagen.
වෝල්ස්වැගන් ජර්මනිය පිහිටි සමාගමක් වන අතර වෝල්ස්වැගන් ID විදුලි රථ නිෂ්පාදනයේ ඉතා ඉහළ පෙළේ සමාගමකි. 2024දී වෝල්ස්වැගන් සමාගමේ ගෝලීය වෙළඳපොළ වටිනාකම ඩොලර් බිලියන 48.8යි. 1937 වසරේ ෆර්ඩිනන්ඩ් පෝෂ් විසින් ස්ථාපිත කරන ලද මෙම සමාගම ID ෆෝසා ID බාස් විදුලි රථ අලෙවිය පටන්ගෙන ඇත. අංක 1 ටෙස්ලා 2025 වසරේ ලෝකයේ ඉහළම මෝටර් රථ සමාගම වූ ටෙස්ලා එක්සත් ජනපදයේ පිහිටා ඇති අතර විදුලි වාහන නිෂ්පාදනයේ අනාගතය ලෙස හැඳින්වේ. 2024දී ටෙස්ලා සමාගමේ ගෝලීය වෙළඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.37යි. 2003 වසරේ ඉලොන් මාක්ස් විසින් ස්ථාපිත කරන ලද මෙම සමාගම මොඩෙල් 3 සහ මොඩෙල් Y වැනි විදුලි රථ ලෝකයේ විශාලතම අලවියක් ලබා දී ඇත. අපි අද කතා කරේ 2025 වසරේ ලෝකයේ අතිවිශාලතම මෝටර් රථ සමාගම් 10 ගැන. මෙම සමාගම් සියල්ල තාක්ෂණික විශේෂාංග හා වෙළඳපොළ ක්‍රමවේද කාර් කර්මාන්තයේ අනාගතයේ අලුත්ම මාර්ග දැක්වීමේදී ඉතා වැදගත් වෙනවා. තාමත් ඔබ අපිව සබ්ස්ක්‍රයිබ් කළා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් දවසක මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඇතෙක් රැඳී ඉන්න ලෝකයේ සමගින් ඔබට සුබ දවසක්.